හිරු රශ්මියෙන් දැවුණු ශ්‍රී ලංකාවේ ඝන කැලෑවක් මැද බඩගිනි නරියෙක් ආහාර සොයමින් සැරිසරුවා. වැඩි වෙලාවක් යන්න කලින් මස් සුවඳක් හමන ගුහාවක් ඔහුට හමු වුණා. එය බල සම්පන්න සිංහයෙකුගේ වාසස්ථානයයි. බියෙන් වෙවුලමින් සිටියත් ෂණිකව කල්පනා කළ නරියා සිංහයාගේ ගොදුරක් නොවී බේරීම සඳහා කපටි සැලස්මක් යෙදුවා. නොපෙනෙන දඩයක්කරුවන්ට කටා කරන්නාක් මෙන් රංගපෑන් නරියා සිංහයාව කලබලයට පත් කරවන අනතුරු ඇඟවීම් හඬ නගා කෑගැසුවා. දඩයක්කරුවන් අසල සිටින බව විශ්වාස කළ බියටපත් සිංහයා බයින් ගර්ජනා කරමින් ගුහාවෙන් එළියට පැනදිව්වා. සිංහයා පැනගිය පසු කපටි නරියා ගුහාවට ඇතුළු වී ඉතිරිව තිබූ ආහාර සතුටින් අනුභව කළා. එදා පටන් ඒ කපටි නරියා පුරාවෘත්තයක් බවට පත් වුණා. ශක්තිය පරදවා නුවණ ජයගන්නා බව සනාථ කරමින්.